හලෝ යාළුවනේ වෙල්කම් ටු ඔසුරස් ඔසිවස්. ඉතින් අද 31 වෙනිදා 2025 අන්තිම දවස. අපි 2026ට අලුත් අවුරුද්දකට පාදපනවා. ඉතින් අද මම හිතුවා මේ 31 වෙනිදා ටිකක් වෙනස් විදිහකට ගත කරන්න. අද මම යනවා බ්‍රිස්බේන් මහමෙවුනා භාවනා අසපුවට. අසපුවේ අද වැඩසටහන් මාලාවක් තියෙනවා. ඉතින් මම හිතනවා මෙහි බ්‍රිස්බේන් කියන්නේ ඇත්තටම මේ ගොඩක් හැම සියලු ආගම් වලට සමන්ගේ ආධ්‍යාත්මික කටයුතු වලට සම්බන්ධ වෙමින් ඉන්න පුළුවන් සිටි එක. ඉතින් අද මම යනවා ඒ නිසා බ්‍රිස්බේන් මහමෙවුනා අසපුවට අද ගොඩක් පින්කම් මාලාවක් තියෙනවා. ඉතින් අද තියෙනවා හවස මම බුද්ධ වන්දනාවට සම්බන්ධ වෙනවා. ඒ වගේම පිරිත් සජ්ජායනාවක් තියෙනවා සෙත්පතත් සම්බන්ධ වෙනවා. ඒ වගේම තේපැන් සංග්‍රහයක්, ඒ වගේම හොඳ දන්සලක් ඒ දේවල් සංවිධානය කරලා තියෙනවා අද බ්‍රිස්බේන් මහමෙවුනා අසපුවෙන්. ඇත්තටම බ්‍රිස්බේන් මහමෙවුනා අසපුව කියන්නේ සියලු ආගම් වලට ඇවිල්ලා මෙඩිටේෂන්ස් වලට භාවනාවට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම ස්වාමීන් වහන්සේලාත් එක්ක කතා කරන්න පුළුවන්. තමන්ගේ මනස වියවුල් වෙච්ච අවස්ථාවක ඇත්තටම ස්ටුඩන්ට් කෙනෙක්ට ඉන්න සුදුසුම තැනක් තමයි බ්‍රිස්බේන් මහමෙවුනා භාවනා අසපුව කියන්නේ. ඉතින් මම හිතුවා අද ස්ථානයත් ෂෙයා කරගෙන අද දවසේ තියෙන පින්කම් මාලාවටත් සම්බන්ධ වෙලා 31 වෙනිදා ටිකක් වෙනස් විදිහට අර්ථවාන්විතව ගත කරන්න. ඉතින් අද මාත් එක්ක රැඳිලා ඉන්න අපි යමු එහෙනම් බ්‍රිස්බේන් මහමෙවුනා අසපුවට ඉහළ සම්බන්ධ වෙමු. ඉතින් යාළුවනේ ගෙනාවු මල් ටික දුන්නා මේ පූජාව සඳහා ලෑස්ති කරන්න. ඉතින් මම මේ දැන් පොඩ්ඩක් එළියට වෙලා ඉන්නවා. මම ඔයාලට පෙන්නනවා වගේ ඇත්තටම හරි නිස්කලංක පරිසරයක් තියෙන්නේ. මේ අද ටිකක් සෙනග නිසා කට්ටිය පොඩ්ඩක් වැඩි. නමුත් ඇත්තටම මේ මෙඩිටේෂන් සෙන්ටර් එකක් විදිහට භාවනා කරන්න යම් ගොඩක් සුදුසු පරිසරයක් තමයි ඇත්තටම මේ බ්‍රිස්බේන් අසපුවේ තියෙන්නේ. ඇත්තටම මේ සමහර බ්‍රිස්බේන් අයට ප්‍රශ්නයක් ඇති. මොකද ග්‍රීන් බෑන්ක් වල තමයි කලින් අසපුව තිබ්බේ. දැන් ක්‍රොස්බි පැත්තට අරන් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා සමහර අය දන්නේ නැතුව ඇති. සමහරට කට්ටිය යනකොට බ්‍රිස්බේන් වල දැකලා ඇති අසපුව. දැන් ඇත්තට මවුන්ට් ක්‍රොස්බි වල තමයි අසපුව තියෙන්නේ. ඇත්තට මේ ස්ථානේ ගොඩක්ම මෙඩිටේෂන් සෙන්ටර් එකක් විදිහට ගොඩක් සුදුසුයි. ඉතින් මම රෙකමන්ඩ් කරනවා ස්ටුඩන්ට් කෙනෙක් විදිහට මෙහෙට එන ඕනි කෙනෙක්ට ඇත්තටම ගැළපෙන ස්ථානයක් මෙතනට එන්න ඕනිම ආගමක කෙනෙක්ට භාවනාව ප්‍රගුණ කරන්න, ඒ වගේම බෞද්ධ නන්දර්මය ප්‍රගුණ කරන්න, ඒ වගේම සංඝයා වහන්සේලාව ඉතාමත් ළඟින් ඇසුරු කරලා ගැටලු කාරණා විසඳ ගන්න. ඒ වගේම තනියෙන් ඉන්න ස්ටුඩන්ට් කෙනෙක් නෑ ඇත්තටම වගේ කමියුනිටි එකක් අඳුරගන්න ගොඩක් සුදුසු තැනක් තමයි මේ බ්‍රිස්බේන් අසපුව. ඉතින් ඒ නිසා මෙහි අපට ඉන්න ස්ටුඩන්ට් කෙනෙක් ලං ස්ටුඩන්ට්ස්ලා ගොඩක් channel එකත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඉතින් ඒ හැමෝටම මම රෙකමන්ඩ් කරනවා ඇත්තටම ගොඩක් සුදුසු තැනක් කියලා. මම කලිනුත් කියනවා වගේ මම ප්‍රශ්න ගොඩකට මුහුණ දුන්නා. ඒ හැම තැනකදම මට ලොකු පිටුවහලක් වෙච්ච තැනක්. ඒකයි මම ඇත්තටම අද 31 වෙනිදා අවුරුද්දේ අවසානයේ, ඒ වගේම අවුරුද්දේ ආරම්භය මේ වගේ තැනක් එක්ක බෙදා හදා ගන්න ලෑස්ති වුණේ. ඒ වගේම කියන්න ඕනේ ඉන්න හැමෝම හරිම සුහදයි. ඉතින් ඔයාට කවුරුත් නැත්තම් ඇත්තටම ලංකාවේ තියෙන හැම උත්සවයක් විදිහටම ඒ වගේම පෝය වැඩසටහන් සිල් ගන්න කැමති කට්ටිය ඉන්නවා සිල් ගන්න ඒ හැම දෙයක්ම අසපුව මගෙන් වැඩසටහන් විදිහට අරගෙන යනවා. ඇත්තටම හොඳ සංවිධානයක් තියෙනවා. ඉතින් මම සහභාගී වෙලා තියෙනවා. මම ඒ නිසයි මෙහෙම කියන්නේ.
ඒ නිසා මං ඔයාලට ගොඩක් රෙකමන්ඩ් කරනවා මේ එන්න අසපුවට එන්න. ඇවිල්ලා ඇත්තටම ස්ටුඩන්ට් කෙනෙක් නම් මේ යන අපේ රෂ් සිටුේෂන් එකක මේ රෂ් එකත් එක්ක ඉතින් ගයිස් මේ වගේ තැනකට එන්න ඇවිල්ලා තමන්ගේ දේවල් බෙදා හදා ගන්න අත්‍තරම මේ සුදුසු තැනක් මෙතන. සම්බුදුරජාණන් වහන්සේට පූජා කරන දින චතු මඳුරෙන්දල ශිෂ්‍ය ගිලන්පස පූජාවන් ඒ වගේම මල් මාරම ලස්සන ආපුවම ස්වාමීන් වහන්සේලා වැඩ ඇසුවේ නැත්තා ඔයාලට මෙන්න මෙතන තියෙනවා වැගේ ලාච්චු වගේ මෙතනින් ඔයාලට කැන්ඩල් එකක් අරගෙන ඊට සහඳුන් කෝරු තියෙනවා ඒ වගේම ලයිටර්ස් තියෙනවා. ඉතින් මේ ඇවිල්ලා ඔයාලට මේ සම්බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මේ වගේ පහන් ප්‍රදීපයක් දැල්වන්න අවස්ථාවක් තියෙනවා. ඒ සනිටුවන් වල හෝරා කීපය තමයි අපි මේ ගත කරන්නේ. ඒතර අපි අවුරුද්දකින් වයසට ගියන්නේ. අවුරුද්දකින් වයසට ගිහිල්ලා අපේ ජීවිතේ ක්‍රමක්‍රමයෙන් ගත වෙලා යනවා. ඉතින් අපිට මේ ජීවිතේ ලැබිච්ච දේවල් අතර වටිනාම දේ තමයි බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ මුණ ගැසීම. ඉතින් ඒ නිසා ඒ ලාභය ඔබට ලැබුණා. ෂණ සම්පත්තිය ලැබිච්ච මොහොතේ 2026 හෙටින් ආරම්භ කරන්න, පින් රැස් කරගන්න, ධර්මයේ පුරුදු කරගන්න මේ නව වසර ඔබ සියලු දෙනාටම කිසි කරදරයක් බාධාවක් නැතුව සුවසේම ගත කරන්න ඉඩ ලැබෙන ඉඩහසර ලැබෙන නව වසරක් බවට පත් වේවා කියන යහපත් චේතනාවෙන් අපි තුනුරුවන වන්දනා කරමු. සාදු. ඉතින් guys මේ ලංකාවේ විදිහටම ආය දන්සලකට සහභාගී වෙන්න පොඩි chance එකක් හම්බුණා. දැන් වන්දනාවෙන් පස්සේ අපි තේපැන් සංග්‍රහයට සහභාගී වෙන්න යන්නේ.
මේ ලංකාව විදිහටම මේ දන්සලක්ත් ඉදින්න හම්බුණා මට හම්බුණා රෝල්ල එකක් හම්බුණා තව බිස්කට් හම්බුණා කිරිකෝපි හම්බුණා තින් කාලෙකට පස්සේ ලංකාව විදිහට දන්සලකත් විදින්න හම්බෙනවා ඇතරම් මට මේ කාලෙකින්න මේ ඇතර මේ මහමවුණාවට සහභාගි වුණාම ඇතරම් මේ ලංකා විදිරම දන්සලකට සම්බන්ධ වෙන්න හම්බෙනවා තින් මේ ගයිස් අද මම එන්ද සතුටින් ඉතින් කිරිකෝපිය බීලා ටොල්ලෙක් කනවා මේ ඊට පස්සේ අපි සජ්ජායනාවට එකතු වෙනවා ඉහිපිරිත් කණ්ඩායමකුත් ඉන්නවා මේ සැරේ ඒවගේම ස්වාමීන් වහන්සේලා දෙපළත් ඉන්නවා ඉතින් පිරිත් සජ්ජායනාය එකතු වෙමු එතකම දන්සල බුක්ති විදිනවා ඉතින් යාළුවනේ මේ එහෙනම් මම දැන් පිරිත් සජ්ජායන සම්බන්ධ වුණා අලුත් අවුරුද්දට ආශිර්වාද පතා කරපු පිරිත් සජ්ජායනාව ඇත්තටම ලොකු ආශිර්වාදයක් හෙට දවසේ උදා වෙන 2026 වර්ෂයට ඇත්තටම මට ගොඩක් සතුටුයි මම ඇවිල්ලා මේ වගේ දෙයකට සම්බන්ධ වෙලා ඇත්තටම මේ ලංකා විද්‍යාව ඇත්තටම මේ විදිහට නෙවෙයි මේ අවුරුද්ද අවසන් වෙන්නේ ඉතින් ඒ වුණාට මේ පාර ලොකු වෙනසක් එක්ක අවුරුද්ද අවසන් වෙන එක ගැන මට නම් සතුටුයි ඉස්සරහටම අතරම තව කියන්න තියෙනවා මෙමින් තියෙන ඩෙක්කයක් තියෙනවා මේ එතකොට ඔයගොල්ලන්ට මේ කැලෑබද පරිසරයේ භාවනා කරන්නත් පුළුවන් ඒ වගේම අනිවාර්යෙන්ම මේ බ්‍රිස්බේන් මහමෙවුනා අසපුව මෙඩිටේෂන් සෙන්ටර් එකක් ඔයාලට භාවනා කරනවා නම් ඇත්තටම කමටහන් ගන්න එහෙමත් පුළුවන් ඇත්තටම තරුණ කට්ටියට මම මේකයි ආරාධනා කරන්නේ ඇත්තටම භාවනා කරන්න මේ වගේ දේවල් වල නියැලෙන්න පුළුවන් ඒ වගේම මම ඔයාලට පෙන්නන්නම් ෆොරින් කට්ටියක් ගොඩක් මෙතනට සම්බන්ධ වෙනවා ෆොරින් අයත් මෙඩිටේෂන් ප්‍රෝග්‍රෑම්ස් වලට ගොඩක් සහභාගී වෙනවා ඒ වගේම මම කිව්වා සීල වැඩසටහන් තියෙනවා ඒ වගේම ලංකාවේ ලබන්න පුළුවන් බෞද්ධයෙකු විදිහට ලබන්න පුළුවන් සියලු අත්දැකීම් මෙතනින් ඔයාලට ලබා ගන්න පුළුවන් ඒ වගේම හොඳ වැඩසටහන් තියෙනවා හොඳ කමියුනිටි එකක් ඉන්නවා ඉතින් ඒ නිසා මේ මම මගේ එක්ස්පීරියන්ස් එකෙන් ඔයාලට කියන්නේ ඉතින් ඇත්තටම මේ හොඳ සිද්ධාස්ථානයක් හොඳ මෙඩිටේෂන් සෙන්ටර් එකක් ඔයාලා ඇවිල්ලා අත්විඳින්න ඉතින් guys දැන් හදන්නේ අනිත් දන්සලට සහභාගී වෙන්න දෙවෙනි දන්සල අද දවසේ දැන් තියෙන්නේ කඩල දන්සල මම හිතන්නේ පාන් ටෝස් කරලා තිබ්බා මම දැක්කා මම පෙන්නන්නම් ඔයාලට දන්සල මේ ඉතින් ඊළඟ දන්සලට සම්බන්ධ වෙලා ඉවල් බලා පිටත් වෙන්න තමයි තියෙන්නේ